දැන් ඔන්න අම්මලා මේ වෙලාවේ බණ අහනවා. මොකද කරන්නේ? බණ අහන. බණ අහන වෙලාවේ මාර්ග අංග 5ක් විතර යෙදෙනවා. මොනවද යෙදෙන්නේ? 5ක් නැත්නම් 6ක් යෙදෙනවා. ඉතිරි දෙක සම්පූර්ණ වුණොත් කෙලින්ම සෝවාන්. දැන් කතාව තේරුණාද? ඒකනේ මේ මිනිස්සුන්ට බණ අහන එක හරියට කරගන්න තේරෙන්නේ නැහැ කියලා කියන්නේ. දැන් මේක හොඳට ධර්මඥානයේ දියුණු වෙන පරිදි දැන් අද අපි අවුස්සන්නේ ওই ටිකනේ. අපි අවුස්සන්නේ මේ ඥානෙ. මේ ඥානෙ අවුස්සනකොට සම්මාදිට්ඨිය කියන එක. දැන් ගොඩක් තැන්වල ওই සම්මාදිට්ඨිය තමයි යෙදෙන්නේ නැත්තේ. සම්මාදිට්ඨිය වගේ ඒවා ප්‍රබල වෙලා හැව ඇරලා උඩටම ගිහිල්ලා මාර්ග සම්මාදිට්ඨිය මට්ටමට ආවොත් කෙලින්ම සෝවාන්. ඒ වෙලාවේ බණ අහහා හිටිය සෝවාන්. ළඟ ඉන්න එකවත් දන්නේ මොකක්ද උනේ කියලා. Taman දන්නෝ. Tamanට මාර්ග චිත්ත වීතිය පහළ වුණා. කතාව තේරුණාද? තේරුණානේ? ඒ සමයහන් ඔය ධර්ම ශ්‍රවණයත් විමුක්ති මුඛයක් බවට පත් වෙන්නේ මොකක් නිසාද? ඒ ධර්ම ශ්‍රවණය කරන වෙලාවෙදිත් මාර්ගාංග 8ම යෙදෙන්න පුළුවන් සමහර විට. වර්තමානයේ ඉන්න සමහර ඒ කියන්නේ බොහෝ මිනිස්සුන්ගේ ප්‍රඥාව මදි නිසා. දැන් එහෙනම් මොකද්ද කිව්වේ? මේ වෙලාවෙත් මාර්ග අංග 5ක් විතර යෙදෙනවා. ඉතිරි 3 ආගන බොහොම අඩුවට යෙදෙන්නේ. හරියට මූදු වෙලා සම්මාදිට්ඨිය වගේ ඒවා මූදු වෙලා හොඬට ආවොත් සෝවාන් ආදී මාර්ගඵල ලබන්න පුළුවන්. ඉතින් ඒ නිසා මොකද්ද කරන්න ඕන? මාර්ග අංගයෝ ටික මග්ගංගානි මාර්ග අංගයෝ ටික මග්ග සම්පයුත්ත කානන් ධම්මානං මේ ටිකත් එක තියෙන ඉතුරු චෛසිකයත් අහගෙන ඉන්න. දැන් බලන්න එපා පොත. දැන් පොත බලන්න එපා. මේ බලගෙන මාර්ග අංගයෝ ටික මාර්ග සිතටයි ඉතිරි චෛසිකයන්ටයි මොකද වෙන්නේ? මග වැඩිම වශයෙන් මග්ග පච්චේන පච්චය මග වැඩිම වශයෙන් උදව් වෙනවා. හරි. ඒක තමයි ප්‍රත්‍ය. තවත් කෙනෙකුට අවස්ථාවක්. විප්පයුත් ප්‍රත්‍ය. පෙළගන විප්පයුත් ප්‍රත්‍ය. රූපිනෝ ධම්මා අරූපීනං ධම්මානං විප්පයුත් පච්චයේන පච්චයෝ අරූපීනෝ නෙමෙයි අරූපිනෝ ධම්මා රූපීනං ධම්මානං විප්පයුත් පච්චයේන පච්චයෝ. මේ බලන්න. ඔන්න මගේ අතේ තියෙනවා භාජනයක්. අගන් මේක තියෙනවා කියලා හිතන්න තේ එකක් කිරි තේ එකක් කියලා හිතන්න. කිරි තේ එකක් දැන් නැහැ හොඳේ හිතන්න මෙහෙම. මන් දිහා බලා ගන්න. පොත් බලන්න එපා. කිරි තේ එකේ තියෙනවා වතුරට කලවම් කරලා තියෙනවා කිරි සීනි කාට. අපච්චි මේ පැත්ත බලන්න. මේ පැත්ත බලන්න. මොනවද තියෙන්නේ? කිරි සීනි කාට. කවුරුත් එක්කද කලවම් කරලා තියෙන්නේ? වතුරත් එක්ක. අපි අහනවා ජලය සමග සම්ප්‍රයුක්ත ධර්ම මොනවද? සීනි කිරි කාට. මේ අහන්න. ඊළඟට මම ගන්නවා පොල් තෙලුයි වතුරයි දාපු එක. මේකේ වතුර ටිකක් දාලා පොල් තෙල් දාලා තියෙනවා. මේ පැත්ත බලාගෙන ඉන්න. පොත බලන්න එපා. අර අපච්චි පොත බලාගෙන ඉන්න. මේ බලන්න. මම මේ ඔයාලට උපමාව කියන්නේ. මොකද්ද කියන්නේ? පොල් තෙලුයි වතුරයි. පොල් තෙල් තියෙනවා වතුර තියෙනවා. දෙන්න එකට මිශ්‍රිතද? මිශ්‍රිත නැහැ. දැන් කිරිතේ එකේ සීනි වැඩි වෙලා අපිට සීනි ටිකක් අයින් කරන්න පුළුවන්ද? ඇයි බැරි? කලවම්. හැබැයි පොල් තෙලුයි වතුරයි එකට තියෙනකොට අපිට ඕන නම් පොල් තෙල් ටික වෙන් කරගන්න පුළුවන්ද? පුළුවන්. පුංචි කාලේ පොල් තෙල් හිඳලා තියෙනවද? නෑනේ. ගෙදර පොල් තෙල් හිඳලා නෑ. හිඳලා තියෙනවනේ. කොහමද ගන්නෙ? පොල් තෙලුයි වතුරයි මෙහෙම ආවට පස්සේ ඒ සාම්පලේ ආවට පස්සේ හිල් පොල් කට්ටක් අරගෙන මොකද කරන්නේ? ඒකට අරගෙන ඉවරලා අර සිදුර හිල් පොල් කට්ටේ සිදුර බුරුල් කරනවා. එතකොට යටින් තියෙන වතුර ටික ඔක්කොම ගිහිල්ලා ඉවර වුණාට පස්සේ ඉතුරු වෙන්නේ මොනවද? පොල් තෙල්. එහෙනම් වෙන් කරගන්න පුළුවන්. ඇයි? ලේයර්ස් දෙකක් ඇටියට තියෙන්නේ. ඇයි ඒ දෙක කලවම් වෙන්නේ නැහැ. ඒකට කියන මොකද්ද? විප්පයුත්තයි වෙන් වෙලා. ඒ වගේ ඔබේ මේ කය ඇතුළේ තියෙන සිතුත් ඒ කියන්නේ නාම ධර්ම ටික. රූප ධර්මයි නාම ධර්මයි වෙනම තියෙන්නේ. එකට මිශ්‍ර වෙලා තිබුණා නම් මොකද වෙන්නේ? ඔයා මැරෙනකොට ඇඟයි හිතයි ඔක්කොම නැති වෙන්න ඕන. දැන් ඇඟ ඇත සිත නැත. සිත එහෙම වෙන් වෙලා යන්න පුළුවන් මොකක් නිසාද? මොන නිසාද? ඒ දෙන්න වෙන්ව තිබෙන නිසා. මේ දෙන්න අහගන්න. රූපිනෝ ධම්මා ඒ කියන්නේ රූප ටික. අරූපීනං ධම්මානං අරූප ධර්මයන්. ඒ කියන්නේ නාම ධර්මයන්. විප්පයුත්ත පච්චයේන පච්චයෝ වෙන් වෙලා ඉන්න නිසා වෙන්වීම වශයෙන් උදව් කරනවා.
වෙන්ව සිටීම වශයෙන් උදව් වෙනවා. ඊළඟට අනිත් පැත්ත අරූපිනෝ ධම්මා රූපීනං ධම්මාන මෙයාට උදව් කරනවා. මෙයාට උදව් කරනවා. ඒ කියන්නේ රූප ටික නාමයන්ට උදව් කරනවා. නාම ටික රූපයන්ට උදව් කරනවා. ලියා ගන්න මෙහෙම. විප්පයුත්ත ප්‍රත්‍ය. රූප ධර්ම හා නාම ධර්ම එකිනෙකින් මිශ්‍ර නොවේ. එකිනෙක සමග මිශ්‍ර නොවේ. එය විප්පයුත්ත ලෙස හඳුන්වයි. වෙන්වීම විප්පයුත්ත ලෙස හඳුන්වයි. එහෙයින් රූපයෝ නාමයන්ටද නාමයෝ රූපයන්ටද අමිශ්‍රිත බැවින් ඒ කියන්නේ මිශ්‍ර නැහැ කලවම් නැහැ අමිශ්‍රිත බැවින් මොකද අමිශ්‍රිත මිශ්‍රණය කරන හොඳේ අමිශ්‍රිත බැවින් උපකාර කිරීම විප්පයුත්ත ප්‍රත්‍ය ලෙස හඳුන්වයි. මෙහෙමයි ආගන්නකෝ. ඔය ඕනම ප්‍රත්‍යක් බලනකොට තේරෙන්නේ මොකද්ද? ආගන්න. මේ ඇඟේ රූප ටික මේ ඇඟේ නාම ධර්ම ටික උපදින්නේ අසවල් ප්‍රත්‍ය නිසා. දැන් මේ බලන්න. රූප ධර්ම ටික නිසා රූප ධර්ම වල විප්‍රයුක්ත භාවය නිසා නාම ධර්ම ටික උපදිනවා. නාම ධර්ම වල විප්‍රයුක්ත භාවය නිසා අමිශ්‍රිත බව නිසා රූප ධර්ම ටික උපදිනවා. එහෙනම් ඒ රූප ටික මගේද? නෑ විප්‍රයුක්ත ප්‍රත්‍යෙන් උදව්වෙන් හදන්නේ. ඒ නාම ටික මගේද? ඒ සිට්ටික චෛසිකද මගේද? නෑ. මොකද්ද? රූපවල විප්‍රයුක්ත ප්‍රත්‍ය ශක්තියෙන් උපද්දවන්නේ. එහෙනම් මොකද මේ නාම ධර්ම ටිකත් මගේ නෙමෙයි මේ රූප ධර්ම ටිකත් මගේ නෙමෙයි. කොහොමද උපදින්නේ? හේතුවක ඵලයක් ලෙස උපදින්නේ. හරිනේ? තේරුණාද? දැන් අම්මට තියෙන්නේ මොකද්ද? ගෙදර ගිහිල්ලා විදර්ශනා කරන්න පුළුවන්. කොහොමද? මේ ඇඟ රූප ටික නාම ධර්මවල විප්‍රයුක්ත ප්‍රත්‍යයෙන් හැදෙන්නේ. මේ නාම ධර්ම ටික රූප ධර්මවල විප්‍රයුක්ත ප්‍රත්‍යයෙන් තමයි උපදින්නේ. ඒ නිසා ඒක මගේ නෙමෙයි කියලා විදර්ශනා කරනකොට ඥානයක් උපදිනවා. ඒකට කියන මොකද්ද? නාම රූප පරිච්ඡේද ඥානෙ. මුලින්ම එන්නේ සම්මර්ෂණ ඥානෙ. සම්මර්ෂණ ඥානය කියලා කියන්නේ මොකද්ද? සම්මර්ෂණය කියන්නේ නාම රූප ධර්මත් වලින් මේක හැදිලා තියෙනවා කියලා සම්මර්ෂණය කරනවා. ඊට පස්සේ පච්චේ පරිග්ඝා ඥානෙ. ප්‍රත්‍ය උපකාරවන බව නුවණක් බවට පත් වෙනවා. නිකම්ම බලන එක නෙමෙයි නුවණක් බවට පත් වෙනකම් බලන්න ඕනේ ඒක. ක්‍රමක්‍රමයෙන් බලනකොට නුවණක් බවට පත් වෙනවා. හරි. ඊට පස්සේ තමයි නාම රූප පරිච්ඡේද ඥානෙ, උද්‍යව්‍ය ඥාන ආදී ඥාන හටගන්නේ. හරි.